අද 2025 මැයි මස 21 වනදා බදාදා ලෝපුරා වැඩිම අවධානයක් දිනාගත් සිදුවීම් එක පෙළට මෙන්න. ලොව මවිත කළ රුසියානු අවේ. පසුගිය දා කළ සින්දූර් මෙහෙයුමට භාවිතා කළ රුසියානු අවි සම්බන්ධයෙන් ඉන්දියාව හෙළිදරව් කිරීමක් කරනවා. එයින් මේ වන විට ලොවම මවිතයට පත්වී තිබෙනවා. බලුකිස්ථානයට එල්ල වූ හිරිකිත ප්‍රහාරය. බලුකිස්ථානයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ට්‍රම්ප්ගෙන් ඇමරිකාවට රත්තරන්. ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඇමරිකාවට ගෝල්ඩන් ඩෝම් නමින් නවතම ආරක්ෂක පද්ධතියක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. තායිවානයේ බිය. තායිවානයට චීනයෙන් ඔත්තුකරුවන් පැමිණෙන බව තායිවානය දිගින් දිගටම චෝදනා කරනවා. මේ ඇතුළු තවත් පුවත් රැසක් සමගින් මේ ග්ලෝබල්ලයි. අදත් ග්ලෝබල් ලයි තුළින් සුපුරුදු පරිදි ඔබ හමුවන මම රවිශ්ක මදුබාත්. මෙතැන් සිට ලොවටා සිදුවීම් එක පෙළට. මේ ග්ලෝබල්ලයි. අපි අද ග්ලෝබල් ලයි තුළින් පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ එල්ල වූ හිරිකිත ප්‍රහාරයක් සම්බන්ධයෙන්. මේ තමයි පාකිස්තානයේ ඇති විශාලතම ප්‍රාන්තය වන බලුකිස්තානයේ පාසල් ළමුන් පිරිසක් ගමන්ගත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙය පැහැදිලිවම ත්‍රස්ත ක්‍රියාවක් බව පාකිස්තානය අවධාරණය කරනවා. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පාකිස්තාන රජය මේ වන විට සඳහන් කරලා තියෙනවා. මේ මියගිය පුද්ගලයන් 8 දෙනාගෙන් 5 දෙනෙක්ම පාසල් බස් රථයේ ගමන්ගත් කුඩා දරුවන් බව තමයි පාකිස්තානය සඳහන් කරන්නේ. පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රදේශයේ තමයි මේ විදියට පාසල් ළමුන් ගමන්ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වුණේ. සිද්ධියෙන් පාසල් බස් රථයට ඉතා විශාල වශයෙන් හානි සිදු වී තිබෙන ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. පාසල් බස් රථය කුඩු පට්ටම් වෙලා ඒ සම්පූර්ණයෙන්ම එම පාසල් බස් රථය විනාශ කිරීමට තරම් ඉතාමත් ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් තමයි මේ ත්‍රස්තවාදීන් කල්ලිය විසින් එල්ල කරලා තිබුණේ. උදැසන 7:40ට පමණ කුස්වාර් නගරයේ සිට පාසල් ළමුන් රැගත් මෙම බස් රථය පාසලක් දක්වා ගමන් කරලා තිබුණා. ප්‍රහාරය එල්ල වන විට පාසල් බස් රථයේ ළමුන් 40ක් පමණ සිටියා කියලා තමයි පාකිස්තාන අදාළ අංශ සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වාම තමන්ගේ වගකීම බාර අරගෙන නෑ. ඔබ දන්නවා බලුකිස්ථානය කියලා කියන්නේ පාකිස්තානයේ තියෙන විශාලතම ප්‍රාන්තය වනවා වගේම පාකිස්තානයේ තියෙන ඉතාමත් අර්බුදකාරී ප්‍රාන්තයක්. බලුකිස්තාන් ප්‍රාන්තයේ ඉතාමත් විශාල වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා මිනීමැරුම් වගේ ගොඩක් දේවල් බලුකිස්තාන් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. පසුගිය දවස්වල ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ මෙම උණුසුම්කාරී වාතාවරණයෙන් පසුව බලුකිස්තාන් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වශයෙන්ුත් ප්‍රකාශයට පත් කළ බව ඔබට මතක ඇති. ඒ අනුව බලුකිස්තානය කියලා කියන්නේ බෙදුම්වාදී කල්ලි සිටින ප්‍රදේශයක්. මේ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලි විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව තමයි පාකිස්තාන අංශ වාර්තා කරන්නේ. මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය විසින් ඉන්දියාවට චෝදනා එල්ල කරනවා. ඉන්දියාවේ සිටින ඉන්දියන් හිතවාදී එහෙම නැත්නම් ඉන්දියන් ප්‍රොක්සීස් විසින් බලුචිස්තානයේ
මෙම ප්‍රහාරය එල්ල කළ බවට පාකිස්තානය මේ වෙද්දි චෝදනා කරනවා. පාකිස්තානය සඳහන් කරන්නේ බලුචිස්ථානයේ සිටින බෙදුම්වාදී කල්ලිවලට ඉන්දියාව විසින් අනුග්‍රහය ලබා දෙන බවයි. මෙම කල්ලේ පාකිස්තානය තුළ විවිධ අසමගියන් ඇතිකිරීම සඳහා පාකිස්තානය අස්ථාවර කිරීම සඳහා ඉන්දියානු සහය ඇතිව කටයුතු කරන බවට පාකිස්තානය දිගින් දිගටම චෝදනා එල්ල කරනවා. නමුත් ඉන්දියාව මේ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර ඉන්දියාව සඳහන් කරන්නේ පාකිස්තානය තමයි ඉන්දියාවට විරුද්ධව ත්‍රස්ත කල්ලි මෙහෙයවන්නේ කියලා. මේ විදියට දෙගොල්ලන්ටම චෝදනා එල්ල කරගන්නවා. හැබැයි අන්තිමට අසරණ වෙන්නේ ජනතාව. පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේ තියෙන කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඔබ දන්නවා ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. ඒක මේ වෙද්දී සටන් විරාමයක් දක්වා ගොසින් තමයි තියෙන්නේ. මේ ප්‍රහාරයෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන්දියාව මෙහිදී පාකිස්තානයට ඍජුවම චෝදනා එල්ල කළා. ඉන්දියාව අස්ථාවර කිරීමට පාකිස්තානය විසින් මේ වගේ ත්‍රස්තවාදී කල්ලි උපයෝගී කරගනිමින් ඉන්දියාවට පහර දෙනවා කියලා. ඉන්දියාව සඳහන් කරන්නේ පාකිස්තානය කියලා කියන්නේ ත්‍රස්තවාදී රාජ්‍යයක් කියලා. ත්‍රස්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් පාකිස්තානය ත්‍රස්තවාදීන්ව ඉන්දියාවට විරුද්ධව පෝෂණය කරන බව තමයි ඉන්දියාව සඳහන් කරන්නේ. ඒ වගේම පාකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බවත් ඉන්දියාව දිගින් දිගටම චෝදනා එල්ල කරනවා පාකිස්තානයට විරුද්ධව. නමුත් පාකිස්තානය මේ චෝදනා සම්පූර්ණයෙන්ම මුල ඉඳලම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. අතර දෙගොල්ලෝ අතර මිසයිල ප්‍රහාර ආරම්භ වුණා. ඒ මිසයිල ප්‍රහාර දුර දිග යන්නට ප්‍රථම අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වෙලා ඒක සටන් විරාමයක් දක්වා ගෙන ගියපු ආකාරය ඔබට මතක ඇති. මේ අද එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පාසල් දරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ බලුචිස්තාන් ලිබරේෂන් ආමි නැමැති ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව ඔවුන් සැක පළ කරනවා. මේ බලුචිස්තාන් ලිබරේෂන් ආමි කියන කණ්ඩායම ලොව විවිධ රටවල් විසින් ඉන්දියාවද ඇතුළුව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරලා තියෙනවා. නමුත් මේ වෙනතෙක් කිසිම සංවිධානයක් හෝ කිසිම ආයතනයක් මේ අද එල්ල වූ ප්‍රහාරය වගකීම බාර අරගෙන නෑ. එවගේම බලුචිස්තානයේ ඉන්න සමාජ ක්‍රියාකාරීනොත් පාකිස්තාන හමුදාවට චෝදනා එල්ල කරනවා. ඒ කිසිම චෝදනාවක් නැතුව බලුචිස්තානයේ ඉන්න සාමාන්‍ය ජනතාව දහස් ගණන් පසුගිය දශක කිහිපය තුළ විවිධ චෝදනා එල්ල කරගනිමින් කිසිම නීතිමය ක්‍රියාපටිපාටියක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ නැතුව නිකරුණේ මරලා දානවා කියලා තමයි බලුචිස්තාන් සමාජ ක්‍රියාකාරීන් වගේම සිවිල් ක්‍රියාකාරීන් පාකිස්තානයට චෝදනා එල්ල කරන්නේ. නමුත් පාකිස්තාන් ආරක්ෂක අංශ මේ සියලු චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පාකිස්තානය සඳහන් කරන්නේ ඔවුන්ද මේ ආකාරයේ ත්‍රස්තවාදී තර්ජනවලට ලක්ව ඇති රටක් බවත් ත්‍රස්තවාදීන්ට විරුද්ධව පාකිස්තානය නිබදවම කටයුතු කරන බව තමයි පාකිස්තානය සඳහන් කරන්නේ. පාකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් නොවන බවත් පාකිස්තානය වැඩි දුරටත් සඳහන් කරනවා. ලෝකේ හොඳම අවියායුධ හදන්නේ කොහෙද? ඒ අවියායුධ වලින් හොඳම යුද්ධ ටැංකි හදන්නේ කොහෙද? මේ ප්‍රශ්නය ඔබගෙන් මම ඇහුවොත් ඔබට මතක් වෙන එකම එක රටක් තියෙනවා. ඒ තමයි ජර්මනිය. ජර්මනිය තමයි මේ ලෝකයේ හොඳම යුද්ධ ටැංකි හදනවා කියලා නම් දරලා තියෙන රට. ඒ අනුව ජර්මනියේ තියෙන ලෙපර්ඩ් වර්ගයේ යුද්ධ ටැංකි තමයි මේ ලෝකේ තියෙන හොඳම යුද්ධ ටැංකි කියලා තමයි අපි කා අතරත් මතයක් තියෙන්නේ. හැබැයි මේ වෙද්දී මුළු ලෝකයම කළඹවමින් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපා කණ්ඩායම් කළඹවමින්
රුසියාවේ නිෂ්පාදනය කරන යුද ටැන්කි ලෝකයා අතික්‍රමණය කිරීමට මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. එ අනුව පසුගියදා ඔබට මතක ඇති ඉන්දියාව විසින් සිදු කරනු ලැබවා මෙහෙයුමක් ඔපරේෂන් සින්දූර් නමින් ඉන්දියාව විසින් සිදු කරනු ලැබූ එම මෙහෙයුමට විශාල වශයෙන් භාවිතා කරලා තිබුණේ රුසියාවේ නිෂ්පාදනය කරන අවේ. මේ රුසියාව නිෂ්පාදනය කරපු ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට භාවිතා කරපු අවි සම්බන්ධයෙන් ඉන්දියාව මේ වෙද්දි එලි කරලා තියෙනවා. සරලවම කිව්වොත් ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට පාවිච්චි කරපු අවි ආයුධ සම්බන්ධයෙන් ඉන්දියාව මේ වෙද්දි හෙළි දරව් කිරීමක් කරලා තියෙනවා. ඒ කාලේ යුරෝපය වගේම ලෝකෙම කතා කළේ රුසියන් අවි ආයුධ වැඩක් නෑ කියලා. හැබැයි ඉන්දියාව සිදු කරපු මේ මෙහෙයුමත් එක්ක රුසියන් ආයුධ කොච්චර බල සම්පන්නද කියන එක මේ වෙද්දී ලෝකයම තහවුරු කරලා තියෙනවා. මේ විදියට ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට ඉන්දියාව ප්‍රධාන වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ රුසියාවේ මෙහෙයවපු T-72 කියන යුද්ධ ටැන්කි. මේ යුද්ධ ටැන්කි පාවිච්චි කරලා පාකිස්තානයේ විසින් ඉන්දියාවට එල්ල කරපු මිසයිල ප්‍රහාර වගේම ඩ්‍රෝන ප්‍රහාර රැසක් වළක්වන්න ඉන්දියාවට හැකි වෙලා තියෙනවා වගේම මැයි 7 වෙනිදා ඉඳලා මැයි 10 වෙනිදා වෙනකන් පාකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක කරගනිමින් ඉන්දියාව කියන විදිහට මෙව ත්‍රස්තවාදී ඉලක්ක. හැබැයි පාකිස්තානය කියන්නේ සාමාන්‍ය ජනතාවට මේ ප්‍රහාර එල්ල කරා කියලා ඉන්දියාව. අපි ඒකත් මතක තියාගන්න. අපි අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට මේ මැයි 7 වෙනිදා ඉඳලා මැයි 10 වෙනිදා වෙනකන් ඉන්දියාව විසින් පාකිස්තානයේ ඉලක්ක 19ක් ඉලක්ක කරගනිමින් එල්ල කරපු මේ ප්‍රහාර මාලාවට ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තිබුණේ මේ රුසියාව නිෂ්පාදනය කරලා තිබුණු T-72 කියන යුද්ධ ටැන්කි. ඉන්දියාව සඳහන් කරේ ත්‍රස්තවාදී මධ්‍යස්ථාන, ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන මධ්‍යස්ථාන, ඒ වගේම ත්‍රස්තවාදීන් පුරුදු පුහුණු කරන මධ්‍යස්ථාන වලට මේ විදියට ඉන්දියාව පහර දුන්නා කියලා. මැයි 7 වෙනිදා තමයි මැයි 7 වෙනිදා තමයි ඔපරේෂන් සින්දූර් මෙහෙයුම ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරේ. ඉන්දියාව මෙහෙයුම ක්‍රියාත්මක කරේ ඉන්දියානු පාලන ප්‍රදේශයක් වන ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්න. කාශ්මීර් ප්‍රදේශය කියලා කියන්නේ බොහොම සංකීර්ණ ප්‍රදේශයක්. කාශ්මීර් ප්‍රදේශය කොටස් 3කින් සමන්විත වෙනවා. මේ ප්‍රදේශයේ එක කොටසක් ඉන්දියාව විසින් පාලනය කරනවා, තව කොටසක් පාකිස්තානය විසින් පාලනය කරනවා, තවත් පොඩි කොටසක් චීනය විසින් පාවිච්චි කරනවා කියන්නේ පාලනය කරනවා. ඉතින් මේ ඉන්දියාව විසින් පාලනය කරනු ලැබූ මේ ප්‍රදේශයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ අප්‍රේල් මාසේ එල්ල වූ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒකට පාකිස්තානයට තමයි ඉන්දියාව චෝදනා කරේ. ඒ චෝදනා කිරීමෙන් ඔබට ගිහිල්ලා ඉන්දියාව විසින් පාකිස්තානයට ප්‍රහාර එල්ල කළා. ඒ ප්‍රහාරවලින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව, ත්‍රස්තවාදීන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දියාව සඳහන් කරනවා. ඉන්දියාව මේගොල්ලෝ ත්‍රස්තවාදීන් කියලා කිව්වට පාකිස්තානය නම් නිල වශයෙන් මොවුන් ත්‍රස්තවාදීන් කියලා සඳහන් කරන්නේ නැහැ. ඉන්දියාව පාකිස්තානයේ ලක්ෂ තයිබාර් කියන කණ්ඩායමට මේ විදිහට චෝදනා එල්ල කළා පෙහෙල්ගම් ප්‍රදේශයේ ඇති වූ මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන්. නමුත් පාකිස්තානය මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියාව කිව්වේ ලක්ෂ තයිබාර් කියන මේ ඉන්දියාව විසින් කියන මේ ත්‍රස්තවාදී කණ්ඩායමට පාකිස්තානය විසින් ආධාර අනුබල රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඔවුන් පෝෂණය කරන බව. නමුත් පාකිස්තානය විසින් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සඳහන් කරන්නේ පාකිස්තානය ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්, පාකිස්තානය විසින් කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට ආධාර අනුබල නොදෙන බව තමයි පාකිස්තානය සඳහන් කරන්නේ. මේකට පාකිස්තානයත් ප්‍රතිචාර දැක්ව ඔබට මතක ඇති ඉන්දියාවෙන් එල්ල වූ ප්‍රහාරයට.
මැයි 11 වෙනිදා වෙනකම් මේ දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට මිසයිල ගහගත්තා, මාරුවෙන් මාරුවට ඩ්‍රෝනය වාගත්තා. ඉන්දියාවෙන් පාකිස්තානයට ඩ්‍රෝන 70 ගානක් එව්වා කිව්වා. පකිස්තානින් ඉන්දියාවට තවත් ද්‍රෝණ 100 ගානක් එව්වා කිව්වා. දෙගොල්ලෝ මෙව්වා විනාශ කළා කිව්වා. මිසයිල ප්‍රහාර මාරුවෙන් මාරුවට දෙගොල්ලෝ එල්ල කරගත්තා. මේ වගේ ඉතාමත් අර්බුදකාරී සංකීර්ණ තත්ත්වයක් තමයි මේ අපේ අසල්වාසී කලාපේ පහුගිය දවස්වල ඇති වෙලා තිබුණේ. ඉතින් කොහොම වුණත් මේ විදියට මුළු ලෝකෙම විශේෂයෙන්ම ඔය බටහිර රටවල් වැඩක් නෑ කියපු රුසියන් අවි ආයුධ තමයි ඉන්දියාව ප්‍රධාන වශයෙන්ම භාවිතා කරලා තිබුණේ මේ ඔපරේෂන් සින්දූර් මෙහෙයුමට. මේකෙන් තේරුණා රුසියන් ආයුධ කොච්චර බල සම්පන්නද කියලා මුළු ලෝකෙටම. මුළු ලෝකෙම කලබල වුණා. විශේෂයෙන්ම බටහිර රටවල් කලබල වුණා. රුසියන් අවි මෙච්චර බල සම්පන්නද කියලා. රුසියන් අවි බල සම්පන්න බව මේ වෙද්දි වටහාගෙන තියෙනවා. පහුගිය මාර්තු මාසේ ඉන්දියාව රුසියාවත් එක්ක අමරිකානු ඩොලර් මිලියන 248ක ගිවිසුමක් අත්සන් කළා අවි ආයුධ මිලදී අරගන්න. මේ ගිවිසුම අත්සන් කරේ රුසියාවේ ටොසෝබොරෝ නෙක්ස්පෝට් කියන ආයතනයත් එක්ක තමයි අත්සන් කළේ. T-72 වර්ගයේ යුද්ධ ටැංකි මිලදී ගන්න එකත් මේ ගිවිසුමට අයත් වෙනවා. රුසියාවේ රාජ්‍ය ආරක්ෂක සමාගමක් තමයි, කියන්නේ රුසියාවේ රජයට අනුබද්ධ සමාගමක් එක්ක තමයි ඉන්දියාව මේ විදියට ඩොලර් මිලියන ගානක ආරක්ෂක අවි ගිවිසුමක් අත්සන් කළේ. මේ ගිවිසුමට ඉන්දියාව සහ රුසියාව අතර යුද තාක්ෂණය හුවමාරු කර ගැනීමත් කියන මේ කොන්දේසියත් ඇතුළත් වෙනවා. එවගේම 2005 ඉඳලා 2025 වෙනකං කාලය අරගත්තොත් ඉන්දියාව රුසියාවත් එක්ක අමරිකානු ඩොලර් බිලියන 80කට වැඩිය යුද ගිවිසුම් සහ අවි ආයුධ ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අයන් ඩෝම් කියන මේ නම අහලා තියෙනවද? අහලා නැතිවෙන්න නම් මොනම හේතුවකටවත් විදියක් නෑ. මොකද අයන් ඩෝම් කියලා කියන්නේ මේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ ආරක්ෂක පද්ධතියක්. අයන් ඩෝම් එක තියෙන්නේ ඊශ්‍රායලයට. අයන් ඩෝම් එක හින්දා තමයි ඊශ්‍රායලය හමාස් වලින්, හිස්බුල්ලා සංවිධානයෙන්, ෆටා සංවිධානයෙන් ඇතුළු මේ වගේ විශාල ඊශ්‍රායලය හඳුන්වන විදියට ත්‍රස්තවාදී සංවිධාන වලින් එල්ල වෙන, දිනපතාම වගේ එල්ල වෙන රොකට් ප්‍රහාර, මිසයිල් ප්‍රහාර වලින් ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ අයන් ඩෝම් එක ඊශ්‍රායලයට දුන්නේ ඇමරිකාව. ඒ කියන්නේ ඇමරිකාවේ තාක්ෂණය සහ ඒ තාක්ෂණික දැනුම ඇතුළු ඇමරිකාවේ සල්ලි වගේ දේවල් පාවිච්චි කරලා තමයි අයන් ඩෝම් එක ඊශ්‍රායලය විසින් නිර්මාණය කළේ. හැබැයි ඊශ්‍රායලයට මේ විදියට අයන් ඩෝම් එකක් දීපු ඇමරිකාවට මේ වගේ පද්ධතියක් මේ වෙනකන් තිබ්බේ නෑ. ඔන්න ඒ අඩුව පුරවන්න මේ වෙද්දි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරලා තියෙනවා. ඒ ගෝල්ඩන් ඩෝම් පද්ධතිය පිහිටුවමින්. ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකා එක්සත් ජනපදයට අලුත්ම ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දෙන්නට පියවරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගුවන් ආරක්ෂක පද්ධතියක් විදියට මෙය හඳුන්වා දෙන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා. මෙයින් සියලුම ආකාරයේ යුද තර්ජන වලට ඇමරිකාවට මුහුණ දීමේ හැකියාව පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ඔහුගේ දුර කාලය අවසන් වන විට මෙය පරිහරණය කරන මට්ටම දක්වා, භාවිතයට ගන්නා මට්ටම දක්වා මෙය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කරලා තිබුණේ. ඉතාමත් දියුණු නවීනතම නෙක්ස්ට් ජෙනරේෂන් තාක්ෂණය භාවිතා කරගනිමින් අනාගත පරපුරවලට එල්ල වෙන බැලස්ටික් මිසයිල, ක්‍රූස් මිසයිල ඇතුළු සියලුම මිසයිල තර්ජනවලට මුහුණ දීමේ හැකියාව සහිතව මෙම ගෝල්ඩන් ඩෝම් නවීන ආරක්ෂක පද්ධතිය ඉදිකරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. එවගේම මේ වෙද්දි ඇමරිකාවේ තියෙන ආරක්ෂක පද්ධති, විශේෂයෙන්ම ගුවන් ආරක්ෂණ පද්ධති
ඇමරිකාවට එල්ල වෙන තර්ජනවලට මුහුණ දීම සඳහා සුදුසු මට්ටමක සුදුසු කැපෑසිටිය එකක් මේ මිසයිල ආරක්ෂණ පද්ධති වලට නෑ කියලා ඇමරිකානු ආරක්ෂක අංශ මේ වෙද්දී සඳහන් කරනවා. එක හින්දා මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතිය ඉදි කරන්න මූලික වශයෙන් අමරිකානු ඩොලර් බිලියන 25ක මුදලක් වැය කරන්නට ඇමරිකාව බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වත්මන් තාක්ෂණය ඇමරිකාව මුහුණ දෙන මේ තර්ජනවලට මුහුණ දෙන්නට ප්‍රමාණවත් නෑ. එවගේම ජෙනරාල් මයිකල් ගුට්ලන් තමයි මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතිය ඉදිකිරීම් ව්‍යාපෘතියේ නායකත්වයට පත් කරලා තියෙන්නේ. ජෙනරල් මයිකල් ගුට්ලන් කියලා කියන්නේ ඇමරිකානු අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගගන මෙහෙයුම් සම්බන්ධ ආයතනයේ ප්‍රධාන නිලධාරීවරයා. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට ජනාධිපතිවරණයට පත්වීමෙන් අනතුරුව පළමු දින 7 ඇතුළත තමයි මේ පත්කිරීම සිද්ධ කළේ. ට්‍රම්ප් සඳහන් කරනවා මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතියෙන් භූමිය, මහ මුහුද, ගුවන් වගේම අභ්‍යවකාශයත් ආරක්ෂා කරන්නට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙද්දී සඳහන් කරනවා. එවගේම කැනඩාවත් ඇමරිකාව එක්ක එකතු වෙලා මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතියෙන් තමන්ගේ රටට ආරක්ෂාව ලබා ගන්න වගේම මේ ගෝල්ඩන් ඩෝම් ව්‍යාපෘතියට සහාය ලබා ගන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරත වූ කැනඩා ආරක්ෂක අමාත්‍ය බිල් බ්ලෙයාර් සඳහන් කරලා තියෙන්නේ මේ විදියට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට එක්වීම කැනඩාවේ ජාතික අභිලාෂයක් බවත් එය කැනඩාවේ ආරක්ෂාවට විශාල රුකුලක් වෙනවා කියලා. කැනඩාවට ආක්ටික් කලාපයෙන් එල්ල වෙන ප්‍රහාරවලට සහ තර්ජනවලට මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතියෙන් විශාල ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇති බවට කැනඩා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා. එවගේම මේ පද්ධතියට ඕනෑම ආකාරයේ මිසයිලයක් වලැක්වීමේ හැකියාව තියෙනවා කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. ඔබට මතක ඇති 2011 වසරේ තමයි ඊශ්‍රායලයට ඇමරිකාව විසින් ඇමරිකාවේ තාක්ෂණය ඒ වගේම මුදල් ආධාර මත අයන් ඩෝම් පද්ධතිය ලබා දුන්නේ. මේ අයන් ඩෝම් පද්ධතිය හින්දා තමයි අද ඊශ්‍රායලය කියලා රටක් ඉතුරු වෙලා තියෙන්නේ. ඇමරිකාවේ සල්ලි සහ ඇමරිකානු යුද තාක්ෂණය හින්දා තමයි අද ඊශ්‍රායලය කියලා රටක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ අයන් ඩෝම් පද්ධතියට වැඩිය කිහිප ගුණයක් විශාල වගේම කිහිප ගුණයක තාක්ෂණික වැඩි දියුණු කිරීමක් සහිතව අර කියපු නෙක්ස්ට් ජෙනරේෂන් ටෙක්නොලොජි එකක් මීළඟ මට්ටමේ තාක්ෂණයක් සහිතව තමයි මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතිය දියුණු කරනවා කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. එවගේම ඇමරිකා විසින් අභ්‍යවකාශයෙන් පවා පැමිණෙන මිසයිල වලට පහර දෙන්න වගේම ඒ මිසයිල වැලැක්වීමේ හැකියාව මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතියට තියෙනවා කියලත් සඳහන් වෙනවා. සමහර විට ඇමරිකාව අභ්‍යවකාශ මිසයිල මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න සැලසුම් කරනවා කියලත් මේකෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒවගේම මේ වෙද්දි පෙන්ටගනය සඳහන් කරනවා ඇමරිකාව සතුව තියෙන මේ වත්මන් තාක්ෂණය චීනය සහ රුසියාව විසින් මේ වෙද්දී වැඩි දියුණු කරලා තියෙන තාක්ෂණවලට සහ චීනය සහ රුසියාව විසින් නිපදවලා තියෙන මිසයිලවලට ඔරොත්තු දෙන්නේ නෑ කියලා මේ වෙද්දී පෙන්ටගනය සඳහන් කරනවා. ඒ කියන්නේ ඇමරිකාවේ ආරක්ෂාව මේ වෙද්දී තියෙන්නේ සම්පූර්ණයෙන්ම අනතුරේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ මේ ආරක්ෂක තර්ජනවලට වගේම තවත් ඕනම ආරක්ෂක තර්ජනයකට මුහුණ දෙන්න මේ ගෝල්ඩන් ඩෝම් පද්ධතිය ඕනෑම ආකාරයකට මුහුණ දෙන්න නිපදවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. මේ වගේ ආරක්ෂක පද්ධතියක් මේ ලෝකේ මින් පෙර කවදාවත් තිබිලා නෑ කියලා තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරලා සිටින්නේ. ගින්දරයි පුළුනොයි කියලා කියන්නේ එක ළඟට තිබ්බොත් ඇවිලෙන්න පුළුවන් ද්‍රව්‍ය දෙකක්. මේ ගින්දරයි පුළුනොයි වගේම තමයි
චීනයයි තායිවානයයි කියලා කියන්නේ. කොයි වෙලේ ඇවිලෙයිද කියලා අපි දන්නේ නෑ. ඉතිං මේ වෙදි තායිවානයට අලුත් තර්ජනයක් ඇවිල්ල තියෙනවා. තායිවානය කියන්නේ චීනය විසින් තමන්ගේ රටේ ඔත්තු බලන්න ඔත්තුකරුවෝ තායිවානයට එවනවා කියලා තමයි තායිවානය සඳහන් කරන්නේ. මේ විදියට තායිවානය කියන ආකාරයට චීන ඔත්තුකරුවන් දෙදෙනෙකු පහුගිය දවස් කිහිපය ඇතුළත තායිවානය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ විදියට තායිවානයට චීන ජාතිකයන් නීති විරෝධීව ඇතුළු වුණු තුන්වෙනි වතාව කියලා තමයි තායිවානය සඳහන් කරලා තියෙන්නේ. තායිවානය සඳහන් කරන්නේ මාසයක් ඇතුළත. තායිවානය මේ සම්බන්ධයෙන් චීනයට ඍජුවම චෝදනා කරනවා. තායිවානය සලකන්නේ තායිවානය නිදහස් හා ස්වාධීන රටක් කියලා. නමුත් චීනය සලකන්නේ තායිවානය කියලා කියන්නේ තමන්ගේ රටේම කොටසක් කියලා. තමන්ගේ රටේම එක ප්‍රාන්තයක් විදියට තමයි චීනය තායිවානය හඳුන්වන්නේ. පසුගිය සතියේ චීන පුතෙක් සහ ඔහුගේ නව යොවුන් වියේ පසුවන තාත්ත සහ පුතා මේ විදියට තායිවානයට ඇවිල්ල තිබුණා. ඔවුන් මේ විදියට ඇවිල්ල තිබුණේ බෝට්ටුවකින්. කුඩා බෝට්ටුවකින් තමයි ඔවුන් මේ විදියට ඇවිල්ල තිබුණේ. තායිවානයට ආවට පස්සේ තායිවානය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තිබුණා. මොකද චීන සහ තායිවාන මුහුද කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඉතාමත් කාර්ය බහුලම මුහුදු ප්‍රදේශයක්. එවගේම ග්ලෝබල් හොට් ස්පොට් එකක්. එහෙම නැත්නම් ලෝකේ උණුසුම්ම ස්ථානයක්. එතකොට චීනය සහ තායිවානය අතර මේ මුහුදු ප්‍රදේශයේ හැමතිස්සෙම නෞකා සංචාරය කරනවා. ජාත්‍යන්තර නෞකා සංචාරය කරනවා. චීනයයි තායිවානයයි අවුලක ඉන්න හින්දා චීනයයි තායිවානයකින් රටවල් දෙකම මේ නාවික ප්‍රදේශය නිරන්තරවම නිරීක්ෂණය කරමින් තමයි ඉන්නේ. එතකොට චීනය ඉඳලා මේ විදියට බෝට්ටුවකින් තාත්තෙකුයි පුතෙකුයි තායිවානයට ඇතුල්ලුනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තායිවානය පරීක්ෂණ පවත්තුවා. එකදී සඳහන් වනේ ඔවුන් ඉතාමත් කුඩා යාත්‍රාවකින් තායිවානයට ඇතුල් වෙලා තියෙනවා කියලා. තායිවාන අදාළ බලධාරීන් නාවික බලධාරීන් සඳහන් කරපු ආකාරයට මේ ඉතාම කුඩා බෝට්ටුවක් හින්දා මේ බෝට්ටුව ඉතාමත් කුඩා බෝට්ටුවක් හින්දා මේ බෝට්ටුව හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ රේඩාර් පද්ධතිවලට හැකියාවක් ලැබිලා නෑ කියලා තායිවානය සඳහන් කරනවා. මේ බෝට්ටුවේ තියෙන කුඩා බව නිසාම ඔවුන් සඳහන් කරලා තිබුණේ මේ විදියට තායිවානයට ආපු තාත්තා සහ පුතා සඳහන් කරලා තිබුණේ ඔවුන්ට චීනය නිදහසක් නෑ. එක හින්දා නිදහස හොයාගෙන තායිවානයට ආවා කියලා තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ. මේ විදියට පහුගිය කාලේ චීන සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් කෙනෙක් එහෙම නැත්නම් චීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුත් තායිවානයේ වටේ බෝට්ටුවෙන් ගිහිල්ලා තිබුණා. තායිවානයේ තයිවාන් දූපතට ඔහු ගොඩ බැහැලා ඒ තයිවාන් දූපතේ චීන කොඩියකුත් ගහලා ඔහු සඳහන් කරලා තිබුණා තමන්ගේ මාතෘ භූමියේ ඔහු සංචාරය කළා කියලා. මේ විදියට පැය 9ක් තිස්සේ ඔහු තායිවාන මුහුදේ සැරිසරලා තියෙනවා. ඒ වගේම තයිවාන් දූපතේ චීන කොඩියකුත් ඔහු හිටවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තායිවාන ආරක්ෂක අංශ සිදු කරපු මෙහෙයුමකදී තහවුරු වෙලා තියෙනවා. ඇත්තටම මොහු මේ විදියට තායිවාන් මුහුදේ පැය 9ක් තිස්සේ සැරිසරලා තියෙනවා කියලා. ඒ වගේම මේ දූපතටත් ඇවිල්ලා චීන කොඩියකුත් ගහලා මේ විදියට තමන්ගේ මාතෘ භූමියේ ඉන්නවා වගේ හැසිරලා තියෙනවා කියලත් මේ විදියට බෝට්ටුවකින් ඇවිල්ලා තායිවාන ආරක්ෂක අංශ තහවුරු කරලා තියෙනවා. ඔහු මේ විදියට තායිවාන මුහුදේ සංචාරය කළේ කොහොමද කියලා පැය 9ක් තිස්සේ තාමත් තායිවානයට හොයාගන්න හැකි වෙලා නෑ. මේ විදියට චීනය ඉඳලා තායිවානයට 100 ගණනක් මිනිස්සු අවුරුද්දකට එනවා කියලා තමයි තායිවානය සඳහන් කරන්නේ. චීනය විසින් මේක නවත්වන්නට අදාළ ක්‍රියාමාර්ග හරියට අරගන්නෙත් නෑ කියලා තමයි තායිවානය චීනයට ඍජුවම චෝදනා එල්ල කරමින් සඳහන් කරන්නේ. තායිවානය කියන්නේ තායිවානයේ ඔත්තු බලන්න මේ විදියට චීන පිරිස් චීනය විසින් හිතා මතාම එවනවා කියලා තමයි තායිවානය සඳහන් කරන්නේ. මේ දේවල් වලට තායිවානය බය කරගන්න බෑ කියලා තායිවානය සඳහන් කරනවා. ඒ වගේම
තායිවානය ස්වාධීන රටක් කියලත් තායිවානය මේ වෙදි දිගින් දිගටම සඳහන් කරනවා. තායිවානය චෝදනා කරන්නේ චීනය විසින් තමන්ගේ රටට තර්ජනය කිරීම සඳහා අවියක් විදියට එහම නැත්තං උපාය මාර්ගයක් විදියට මේ විදියට එකිනෙකාව තමන්ගේ රටට එවීමට කටයුතු කරන බවට තමයි තායිවානය විසින් චීනයට චෝදනා එල්ල කරන්නේ. තොරතුරත් සමගින් අදට අපි ඔබේ නිවසෙන සමුගණයානට තමයි සෝදානම් වෙන්නේ. තවත් මේ වගේම ලෝකය උණුසුම් කරපු දේශපාලනික ආර්ථික සාමාජීය යුදමය පාරිසරික ඇතුළු ලෝකය උණුසුම් කරපු ප්‍රවෘත්ති හැමදාම සවිස්තරාත්මකව දැනගන්න ඔබට අපේ RNN YouTube නාලිකාව හා එක් විය හැකි. ඒ සඳහාපගේ RNN YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරලා පල්ලෙහා තියෙන බෙල් අයිකනයත් සක්‍රිය කරගෙන නවතම යාවත්කාලීම් ඉක්මනටම ලබාගන්නටත් අමතක කරන්න එපා. සුපුරුදු වෙලාවට හෙටත් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි දැනට සමගන්නවා. ඔබට සුබම සුබරාත්‍රයක්. ආයිබෝවන්.